ඔයාගේ ටවුන් එකට අනිවාර්යෙන්ම ඉස්සෙල්ලම මේ මැෂින් එක ගෙනියන කෙනා බවට ඔයා පත් වෙන්න. ඒ සඳහා ඔයා අනිවාර්යෙන් සොෆ්ට්නෙට් වෙත එන්න. මේ අතේ තියෙනවනේ නිර්මාණයක්. මේකත් මේ print එකක්. ඉතින් මේ මැෂින් වලින් වෙන්නේ මේ print වීම. 3D printing. මේ තියෙන මැටීරියල් එක. මෙන්න මේ මැටීරියල් එකෙන් ඇවිල්ලා මේ මෙතන බැලුවොත් මෙන්න මේ print වෙනවා. ඉතින් මේ අතේ තියෙන එක අන්න එහෙම print වුණ එකක් තමයි. ඉතින් මේක තමයි නවීනතම තාක්ෂණය. අපි මේකේ අපිට ගොඩාක් දේවල් හදන්න පුළුවන්. ඒ හදන්න පුළුවන් මොනවද කියලා කියනවනම් මෙන්න මේ වගේ බොහෝම ලයිව් වෙන්න, බොහෝම සජීවී වෙන්න මෙන්න මේ වගේ එකක් හදන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන මිනිස් රූපනේ මෙන්න මේ වගේ දේවල් හදන්න පුළුවන්. මේකේ වැදගත්කම තමයි අපි ඕනම කෙනෙක් කැමති තමන්ගේ මූණේ මෙන්න මේ වගේ එකක් හදාගන්න. ඉතින් ඒ හදාගෙන ඒක අනිත් අයට දීලා ඔයාට මුදල් කරගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම සොෆ්ට්නෙට් එකෙන් කරන්නේ මේ සඳහා වන තාක්ෂණික උපදෙස්. ඒ වගේම අමුද්‍රව්‍ය. ඒ වගේම මේ අවශ්‍ය වෙන මැෂින් බැලුවොත් ලොකු මැෂින් රේන්ජ් එකක් තියෙනවා. මේ නවීනතම තාක්ෂණය. මොකද අපි අනිවාර්යෙන් දන්නවා මේ තියෙන්නේ normal printing. ඒ කියන්නේ අපි මුද්‍රණය සාමාන්‍යයෙන් අපි කඩදාසියකට කරපු එක. ෆොටෝ එකක් print කරන්නත් ඒ වගේ කඩදාසියක කියලා දන්නවනේ. මේ ඊට වඩා එහා තියෙන දෙයක්. මේ අපේ ඔළුවේ තියෙන ඕනම නිර්මාණයක් හදන්න හැකියාව තියෙනවා. මේ ඒ අපේ ප්‍රොඩක්ට් එකේ හැටියට අදාළ මැෂින්ස් තියෙනවා. අදාළ මැෂින්ස් තියෙනවා අපිට කරන්න. ඒ වගේම මේ ප්‍රොඩක්ට් වල සීමාවේ නිමක් නැහැ. බැලුමට පේන්නේ මේක මැටි පෝච්චියක් වගේ. හැබැයි මේක ඇත්තටම මැටි පෝච්චියක් නෙමෙයි. මේ 3D print එකක්. ඒක තමයි කියන්න තියෙන්නේ. ඉතින් ගතානුගතික printing වලින් එහාට ගිහිල්ලා අපි සාමාන්‍යයෙන් printing කියලා කිව්වම අර මුද්‍රණ අපේ සාමාන්‍ය A4 sheet එකකට ගහන black and white print එකක්. එහෙම නැත්නම් color print out එකක්. එහෙම නැත්නම් photograph එකක්. මේකනේ printing කියලා කියන්නේ. හැබැයි මේකත් print එකක් තමයි. ඉතින් මේ 3D printing අපිට ඔයගලන්ට දෙන්න තියෙන පණිවිඩේ එන්න මේ තාක්ෂණය එක්ක එකතු වෙන්න. මොකද ඔයාගේ ඉන්න කස්ටමර් බේස් එකට මේ වගේ 3D print හදලා දෙනකොට ඒක අලුත් දෙයක් නිසා මිනිස්සු ඕන කෙනෙක් කැමති වෙනවා. ඔයාට මුදල් උපයන්න හැකියාව තියෙනවා.